Karang oh sudah bawain kalau orang sekarang Manglanya kamu tuh bahasa nanti gitu. Betul tamai ini pada market ini tamai washroom ini Ini kami bicara ni bicara lawan dia yang bicara lagi. Lawan dia bicara lawan dia yang bicara. hari besar naik Ah bicara. කරුණාකරන්න කලින් වොෂ්රූම් එකට ගිහිල්ලා යන්න. මේ මැංගුස් ගහක් කර මැංගුස් ගහ. මැංගුස් ගහක් ඒක නවත්තන්න යන්න ආර හරි. ඊට පස්සේ මේ ටික ආවා. මෙතන සීපාද මාර්ගේ අර මං කිව්වා වොෂ්රූම් යන්න මේ පැත්තේ. අපි යන්නේ මේ පැත්තට. Right. Hi. Hi. අපි දැන් ඇවිත් ඉන්නේ අඩේ කම්බ ටවුන් එකේ බස් එකෙන් දැකලා මේ යන්නේ සිරිපාද යන හරන පාර. මේ පැත්තට තියෙනවා මේ අලුත් පාර. අපි රීවිල් එකක් යනවා ඉන්නවා දැන්. අලුත් පාර කිලෝමීටර් 4.5ක් විතර යන්න පුළුවන් රීල් එක. ගොඩක් අය පරණ පාරේ යන්නේ. ඔව් ඒ පාර තමයි ලස්සන කියන්නේ. ඔව්. ඊට යන්න ඕන කියලා වීල් එකේ. යන්න බෑනේ එකේ. එහෙනම් අපි වීල් එකේ මොකද වර්ණගල්ද කියලා හම්බෙමු නේද? වර්ණගල්නේ. වර්ණගල. අපිට හම්බුනවා කියලා කියන්නේ. එතෙන්ද කියලා හම්බුනවා. හම්බෙමු. මග්ගැස්ස විතරා අපි ඇස් දැන් රීල් එක හම්බුනායි. දැන් තමයි වැඩි අර පරකට විවාද පාරේ යනවා මට අයිනේ යනවා. අයිනේ යන්නේ නේද? අත්‍රේ. ඊට යපු. අයියාගේ නම්බරේ අපි දානවා. මේ අයියාගේ නම්බරේ දානවා අපි මොනවාද කෝල් එකක් දෙන්න පුළුවන්. yes අනිවාර්යයෙන් හොඳ අපිට ෆොටෝ ගන්න ඕන නම් දෙනවා. ෆොටෝ ගන්නත් දෙනවා. ඔව්. ඔව්. අයියට කෝල් එකක් දීලා අමාරු හරි එන්න නේද? හරියයි ජය වේවා. සනයි. ජය වේවා. ජය වේවා. දෙවන්නේ නම් කරන්නේ. Yes. Cool. Subirwana. Yeah. අපි තාම වර්ණගලට ආවේ නැහනේ. දැන් ළඟයි. දැන් ළඟයි. මේ පොඩ්ඩක් හදන්න නිසා තව ටිකක් යන්න පුළුවන්. අපිට ඒ ටික අල්පෙන් හදන්න. හ්ම්. ලබනවද බලන්න ඕනේ.
එදා අපේ නඩේ ගුරා මෙයාට මෙයා මෙයා තමයි නඩේ ගුරා. ඒ කියන්නේ මෙයාට හොඳ දැනුමක් තියෙනවා ලංකාවේ. ලංකාවේ. මේ හොරව තනක් ගැන. අඩියෙන් අඩිය මාරම ලස්සනයි. එනකොට ඔව් දැන් මේ අලුත් පාර අතන අර වර්ණගලට කලින් අපිට හම්බෙන පළවෙනි අම්බලමනේ දෙවෙනි එකද මෙතන ගම්බෝල ගහගෙන නේද රයිට් මේක තමයි පළවෙනි කැස්සේ අපි යනවා එහෙනම් යන්න ටූනල් එක හිටියර තාරක මල්ලිගේ ඒ බලන්න මෙයා තමයි ගාගන්න සිද්ධාලේ දැන් අපි ඉන්නේ වර්ණගල නේද මේ තමයි වර්ණගල පවර් හවුස් එක. දෙකකින් තමයි යන්නේ වෙන්නේ. එකද යන්නේ නේද? ඔතනින්ද බාර දෙක හම්බෙන්නේ. හරි. ඒ පරණ පාරනේ. මෙතන තමයි කොටන්නේ. රයිට්. මෙන්න මෙතනින් තමයි පරණ පාර. මේ පැත්තෙන් තමයි ශ්‍රීවිල්ල ගෑවලා අලුත් පාරෙන් එන්න තියෙන්නේ. ඒ දෙකම එකතු වෙලා මෙතනින් තමයි අපි උත් යන්න තියෙන්නේ සිරිපා කරුණාවට. එහෙනම් ඉස්සරහයි කියලා. එහෙනම් ඉස්සරහයි කියලා කරුණාවයි. මේ එන්න පළවෙනි ආහාර එනර්ජි ඩ්‍රින්ක් එකක් ගන්නවා මොකද මේ මහන්සිය නෙමෙයිලු. තමයි පෙන්නන්න බ්‍රෑන්ඩ් එක පෙන්නන්න. ඒ පාදේ දෙන්නට මම ෆයිට් එකක් කරා. අපි දැන් ඉන්නේ වර්ණගල පොලිස් ස්ථානයේ ළඟ. පුරාණ සමන් දේවාලය. ඊට පස්සේ අපි මෙතනින් බුදුන් යන්නගෙන පන්සලක් යට ගහලා දෙගාගෙන කෝඩුකාර නෑ කෝඩුවයට බාර වෙලා පන්සිල් සමාදන් වෙලා යන්නේ කියලා. කෝඩු නෙමෙයි. කෝඩුවයට. කෝඩු නෙමෙයි. පාසි සමාදන් වෙන්නේ බෑග් ගලවල. මතයි මුදුන් උඩ බුදුන් හදේට වෙන්න දුර්ලභා කන් සම්පන්ති. අපි යනවා අයිස්ක්‍රීම්. දැන් අපි ඉන්නේ කොහෙද මල්ලි? හරි. වර්ණගල උඩමනේ. අද වර්ණගල උඩම මේ කඩේ අයිස් බලන් තිබ්බා අරන් කනවා. ඊට පස්සේ ගිනි කුකුළු. ගිනි කුකුළු ඉන්නවද? පළවෙනි ගිනි දිගා ගිනි කුකුළු බලන්න. අපි දැන් සීත ගඟුලට කිලෝමීටර් 1මාරක් මෙහා ඉන්නේ නේද?
ඔව්. ඒ වල හඳ තාර ගිනි කූල් වල නෑ. ගිනිගොල්ලෝ කලකුමාන. බලන්න ඒගොල්ලෝ බය නැතුව ඉන්නේ නැද්නේ දේවන්. ලංකාවට ආවේනික සත්තු. ගිනිගොල්ලෝ නේද? එන්නේ. ආව්. හායි. ගිනිගොල්ලෙක්. එයාගේ සද්දේ? ආ. එයාලා ඉතින් මේ පැති වල ඉන්නව නේද? ඒගොල්ලන්ට ඉතින් කර දෙන්න නැති වෙන්න අපි යන්න. ආව්. වස්තමයි. එක්කෙනෙක්ගේ පොඩ්ඩක් කට දැන් පොඩ්ඩක් ඇවිල්ලා වගේ බැටරි බහලා තිබ්බේ. අයිස්ක්‍රීම් එක දුන්නා විතරයි ඔන්න එක්කෙනෙක් දැන් පොඩ්ඩක් ජීවේ ඇවිල්ලා. චෝක් ඩයි පාරනවා. ඔතන වඩා බැස්ස වැඩි වුණා මෙතනින්. වරිනවද අනිවාර්යයෙන්. එතනත් යනවා. ලස්සන එක මතක් කරගෙන ඉන්න කියන්නේ. ගෙත්තම් කර සිරිතලසින ගෙත්තම් පානේ මලුව පෙනේ යමුනලවි හැර විටි පානේ සතලේ විගතෙන් සමන සරින් සිත්තන නන්දන සිරිපාදවනි සමනල කන්දේ විහිදෙන මොක්ෂ සුගන්ධ මනසි මරුවා ක්වොලිටි එමි ලස්සනම ලස්සනයි මෙතන ෆොටෝ වල. ඕකේනේ වදින්නේ හෙල්ලෙන්නේ නැහැ. රයිට්. දැන් නම් පොගේස් වඩි අපිට. පිටක් එක පාලා. නේද අර කොල්ලෝ නම් පොඩි පිටක් කන්න ඕනේ ඉතින් නේ අපි හැමදාම ගන්න නැහැ නේ. රේසින් කන්නේ පොඩ්ඩක්. හැමදාම ගන්නද අපි? නේ? කන්නනේ? නෑ අපි ගන්න. අය ටොප් බඩු මෙන්න. ටොප් බඩු. අපි ගත්තේ කුරු පිටින්. අපේ ගමේ නම් විත තමයි. ලස්සන බව දෙයියනේ අර බාන කර හැටින් අර මීදුම් ටික යන විදිහ. මේ විත කෑවට කමන්නේ තැන් තැන් වල කෙල ගහන්න එපා. ඒ යන ගමනේ. නේද? අපි ගන්නනේ. අපි දැන් බලලා එක තැනකට ගොඩට ගහමු මේ කට්ටිය කතාවේ. ආක්වර්ඩ්ට ගහමු. යවුවනේ පොකුණ චමත්කාරය. ඈ විත නෙමෙයි යන්නේ. අපේ රටේ මේ වගේ ලස්සන දේවල්. ඒක ඩ්‍රෝන් එකක් තියෙන මේ උගල ඈතටම ඒවා තිබුණා. පොඩ ඇඟට ගන්න අමාරුයි වගේ. Cheers. Cheers. මේක අපේ රට. පියා. Orang motor. මේක ඇත්තටම ලස්සන නේද? මීදුම යන වේගي. වල තේරෙන්නේ di බාන. කන්දරේ දැන් නම් ලෝකෙට තිබ්බා මරු ඈ. මල්ලි බලන්න ගැහුන කරන්නේ ඉක්මනනේ. මේක පටස් නේ. ඔව්. මේක පොඩි විනාඩි ඉවරයි. අපිට පේන්නෙත් එහෙමනේ. කොපි වැඩේ හතරක්. ගොඩක් කට්ටිය කියනවා මේ එරත්න පාර හරි දුෂ්කරයි කියලා. ඒ වුණාට නේ ඒක මා රාතේ. මේ දුෂ්කර වෙන්නේ පරණ පාරේ. පාරන පාරේ. දුෂ්කර වෙන්නේ. මේකේ ගොඩාක් උණුම මේ. ඒ කියන්නේ
ඇවිදගෙන යන්න පුළුවන් පඩිපෙළ ටිකක් අඩුයි මේ ටිකේ. සීත කඟුලට වෙනකම්ම. එන්න ෂේප් එකේ යන්න පුළුවන්. එහෙනම් මෙහෙන් try කරලා බලන්න. Hi. Say hi වලි කුකුලා. හොයන්. මෙයාට කෑම දීලා පුරුදු වෙලා මේ. හරි. එයාලා පුරුදු වෙලා ඉන්නේ. ඒගොල්ලන්ගේ ජීවිතේ ඒගොල්ලෝ පුරුදු වෙලා ඉන්නේ. නේද එයාලා. අතන ගණ ගැටිය කොහොමද? සුපිරි. ඈ මීර බලන්න අතර. වතුරට වඳින්න. ඇත්තටම වඳින්න ඕනනේ. අසවත් වතුර ටිකක් අපිට දුන්නා. ඔව්. ස්තුතියි වේවා. තාරක මල්ලි ගහලා තියෙනවා බිස්කට්. නේ? බිස්කට් කන්න හදන්නේ. අන්න යන්නේ. Okay. My color then. Can you open it? Go. Thank you. ඔයාම නේද? මං ගන්න මේ බිස්කට්. Rồi. Ja. Hey guys. Hi. රයිට් ඔන්නේ නම් අපි ආවා සීත ගඟුලට. අපේ අන්තිම අම්බලම නේද මන් යරක? නැද්ද? නෑ. නෑ තව එක අපිට තියෙනවා. තව තියෙනවා. වංගෙඩි ගල අම්බලම තියෙනවා. මොකද කියන්නේ බා? Hah? Ya. Asal එන්න අපි දැන් ඉන්නේ. සීත ගඟුලේ. පාරක ඉස්සරහට ඉඳන් අතන ඉන්නේ. ටේබල් වල ඔය විතර යන්න තියෙන්නේ. මේක වැඩි වුණාට පස්සේ ඔව්. උත්තරෙන් එන්න බෑ. බෑ. දැන් උත්තරේ යන්න අමාරුනේ. දැන් පුළුවන්. ඈ? යන්න. මේ පාන්න නේද? ආයෙත් ඇත්තේ. මේ විදිහට ඕනේ. අර අතු කොඩි දාලා තියෙන්නේ. එතන යා ගැඹුරයි. නානවා නම් මොනවා හරි කරනවා නම් මෙන්න මෙතන තමයි. ඒක පොඩ්ඩක් නාමකෝ. අනේ බෑ. නාමකෝ. නාමකෝ ආයෙත් ගිහින්. මෙතන? මෙතන බෑ. අර එතනින් එහාට. අනේ නාමකෝ. අනේ වන්නම් වෙන්නේ සීතලේදී. අනේ. ඒක තමයි දෙයක් දාලා දෙන්නේ. සීත ගඟුලෙන් අපි ගෙනම්පත් කරනවා. දිවාහාරය මේකේ යාමේ. අපි හදාගෙන අවිල්ල තියෙන අද සොයා මීට් දෙවල් එකයි පරිප්පු උණු දෙයි. පයිප්ලක් දුන දෙයි. මම තාරක මාලික් කනවා. අප්පා අපි අවිල්ල දැන් මෙතන කන්න ලෑස්ති වෙනා ඉදරයි දැන් පොඩි වැස්සක් එනවනේ. අපි ඉන්නේ සීත ගඟුල ඉවර වෙන තැනම ඔව් එතන තියෙන මේ ඒ අවන් හලේ දෙවල් එක හොඳට තාන්නේ. නෑ නේද? දෙවල් එක අයියාගේ පරිප්පු මගේ. Cheers.
ඕනේ නැහැ. ඔය නෝනේ. ස්වභාවික පෙඩිකියුවක් කරනවාද? දාලකුත් ගත්තා ඒ හරියන්නේ නැහැ පේනවා. තෙරපි. ඔයාලා සිරිපාදෙද්දි කොහොමත් මේ වගේ ජැකට් එකක් තියාගන්න එක හොඳයි. මේක රේන් කෝට් එකක්. මේක මේ සිරිපාද විතරයි ගන්නත් තියෙන්නේ. එතන කොහෙන්වත් ගන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ මෙහෙන් ඇවිල්ලා මේකක් ගන්න සාමාන්‍යයෙන් 250යි 300යි වගේ ඉන්නේ. ඔන්න අපි වැස්සට පොස්සට අපි දැන් කනවා නාරං. අපි තව කිලෝමීටර් 2ක් වගේ යන්න ඕනේ ඊළඟ අම්බලමට සීතකගොඩේ ඉඳලා. යමු. ඊට යමු. පොඩි පොදයක් යනවා. මොකද මේ සිරිපාදේ අන්තිම සතිය අවාරේ පටන් ගන්න. ඉතින් එහෙම පොඩි පොදයක් යනවා. අපි ඉතින් ඒකත් මැදින් ඉමීට ඉස්සරහට යනවා. සීතකගොඩේ ඉඳන් දැන් අපි කිලෝමීටර් 2ක් ආවා. එතන තව පොඩි කඩයක් තියෙනවා. ඉතින් බිලිමල් එකක් බීලා තව කිලෝමීටරකින් වගේ තමයි අම්බලමත් තියෙන්නේ. right. මොකදත් බුලත් ඉර ගාලා එනවා නේද? අවුලන්නේ. නෑ දැන් බිලිමල් එකක් බොන්නේ නැහැ. බිලිමල් කාලා ලෝකෙ කියලා. නවතනින් වෙන්න කඩවැරේ නෝනේ. Thank you. අද රසවත් බිලිමල් එකක් හම්බ වෙනවා වගේ පේනවා. අම්මේ. Thank you චුඩු බබා. අපිට හම්බ වෙනවා. අපුරු. බිලිමල් කාලා දෙවන්නයි. බිලිමල් කාලා. දෙවන්න යන්නේ. ආයෙ හරතුනා. බිලිමල් කාලා දෙවන්න. බිලිමල් දීලා. අන්නත් බිලිමල් කාලා දෙවන්න හදන්නේ. හරි. cheers. 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 එන්න මේ විදිහට වැස්ස සෙට් කරලා තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් Taman දෙයියන්නේ කියන ඉඳලා අපිට තව පොඩි දුරක් යන්න තියෙනවා. අපි දැන් බාර වෙලා මරි වැස්සම යමු. මෙන්න මෙතන මේ සීතකගොඩේ ඉඳන් කිලෝමීටර් 2ක් එද්දි මෙතන වොෂ්රූම් එකම තියෙනවා. ඒක හරි පිරිසිදුයි. ඒ වගේම තව ඉස්සරහට තියෙනවා. මෙන්න මේ වගේ ලස්සන ගලක් වань. ඒ වගේ දේවලුත් හම්බ වෙනවා මේ පාරේ. ලයිට් වෙන අපි ආවා. තවත් ආපන ශාලාවකට.
මෙතන තියෙනවා අම්බලමක්. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ මෙතන මැදින් ආපන ශාලාව කියලා තියෙනවා. මේ අම්බලමේ නම නම් දන්නේ නැහැ. කොහොම හරි මෙතන දාලා තියෙනවා මීළඟ අම්බලම ඉහළට ඉදිකටු පහන්. තව කිලෝමීටර් 2ක්. ඒකේ තව කිලෝමීටර් 2කින් ඉදිකටු පහන් අපිට යන්න පුළුවන්. අර මොකද ඉතින්නේ? ඒවා කියන්නේ සුපිරි නේද? ලැක්කිරි. ඇස්ස දවසට ඉතින් මේ වගේ අතු පොඩ්ඩක් වැටෙනවා ඉතින්. ඒක ගණන් ගන්න නැතුව අපි ඉතින් ඒව අතරින් යන්න ඕනේ. right. මෙතන කොහොමද තියෙන්නේ? right. හා මේ පැත්තේ මාලි බොඩට. එතන අඩි පාරක් වගේ තියෙනවා මාලි බොඩට. ඊට පස්සේ මෙතන බෝඩ් එකක් දාලා තියෙනවා. මේ පැත්තට තමයි සිරිපාදෙට තියෙන්නේ. අපි ඉතින් ආපහු මේ පැත්තට යනවා. ඒද ගොඩක් වීඩියෝ වල මේ තැන් එහෙම පෙන්නලා නැහැ නේද ඕනේ. මේ යන පාරවල් එහෙම. ඉතින් මෙහෙම තමයි ඉතින් ටිකක් දුෂ්කරයි. ඒ වුණාට ඉතින් මේ විදිහට තමයි ඉස්සර මිනිස්සු ගිහිල්ලා තියෙන්නේ. ඔව්. ඒ අතින් මෙහෙම හොඳයි. පේනවනේ පාර තියෙන විදිහ. එළිය යන්න දෙන්නේ. නොමයි මීදුම තියෙන්නේ. ඒත් එක අපි කනවා මඤ්ඤොක්ක බයිට් ඉඟුරු බිස්කට්. කොහොමද ඉතින්? අල්ලන්නේ බරේ ලව් වගේ. සාදර සමානුග්‍රහය මැලිබන් මේක කවුද? ඉසිමාට් එකේ අපි කොරේ ඒකේ මඤ්ඤොක්ක අපිටි. එහෙනම් අපි ඉදිකාටු පානෙන් හම්බෙමු. ඔන්න අපි යන්දිවට ආවා ඉදිකාටු පානට. කෑම කිව්වොත් ඉතින් බාන්න එන විදිය අහිංසකව මහන්සියක් නැතුව බාන්න ලස්සනට එන්න. මේ ඉදිකටු බහන ආපන ශාලාව මෙන්න තියෙනවා. ඉදිකටු බහන අම්බලම අපි යමු. වතුරක් තියෙනවා ඕන තරම්. ඔන්න අපි ඉන්දිකාටු පහන අම්බලම ගාවින් කනවා පොඩ්ඩක් මැගී එකක් හදනකම් අපි කනවා ජෑම් ගාපු පාන්. ඔන්න අපි ඉන්දිකාටු පහනෙන් කනවා උණු මැගී එකක් එක කහට එකක් එක පට්ට ඔන්න අපි දැන් ඉන්නේ හරමිටි පහන. දැන් මෙතනින් රත්නපුරා පාරෙන් ආයේ කුරුවිට පාරෙන් දෙපැත්තෙන් බෙදෙන්න මෙතනින් තමයි.
Boleh ganti ni. Ya. Ini പഠിച്ചു sudah. ඔන්න අපි මේදුම පොද වැස්ස මැද්දේ. ඔන්න එනවා මෙයත් හිමීට රවල් ඉස්සරහින් යනවා. අපි ආවා මකර තොරණ ගාවට. ඔන්න අපි ආවා ආණ්ඩියාමල තැන්න අවසාන අම්බලමට. ඉතින් ඔව් අපිට සලාකුත් තියනවා. අපි අද මෙතන ඉඳලා උදේට තමයි යන්න තියෙන්නේ. එහෙනම් උදේට හමු වෙමු. Okay. Bye.